චාෝ සතිය මැද බ්‍රහස්පතින්දම ගෙනිමාට දවසේ යමුද ගමනක්. ඔන්න ඉතින් මහා බස් රාජා පැමිණි වගයි. ඔන්න ඉතින් දැන් ආවා චෙන්ත්‍රෝ එකට. ඒ කියන්නේ ටවුන් එකට. ඒ බෝඩ් එකේ තිබුණ ඊබස් එකේ තමයි මම ගෙදර යන්නේ. ඉතින් ඊබස් එකේ එන්න තව වෙලා තියෙනවනේ. මම චුට්ටක් ඇවිත් ටවුන් එක වටේ. මේ තියෙන්නේ අපේ ටවුන් එක. ලස්සනයි නේද ළමයි? කොහමද වණ්ඩිය? ඔතන තිබ්බ කළු පාට වෑන් එක. බස් එක එන්න වෙලා තියෙන නිසා කරන්න වැඩකුත් නැති නිසා මම ගියා මෙන්න මේ කඩේට 70%ක් ඩිස්කවුන්ට් නම් දාලා තියෙනවා. කොහොමද බලමු. අම්මෝ ඩිස්කවුන්ට් දාලා තිබ්බට මේ වගේ ගණන්. මං ඉතින් හවෝ තියලා ආවා එන්න. හේ ඇවිල්ලා ළමයි මම මෙන්න මේ මැෂින් එකෙන් 70%ක් දාලා හොට් චොකලට් එකක් බීව ළමයි. හරිම රසයි ඒක නම්. මේ ඉන්නේ ඉතින් මම. ඒකත් බීලා ඉතින් බස් එක එන්න වෙලා තිබ්බ නිසා මං හෝල් ටිකට වෙලා ඉඳගෙන හිටියා. ඔන්න එතකොට බස් රාජා ආවා. මේ බස් වලට අකුරු තියෙනවා. ඒ කියන්නේ එක එක පැති වලට යන්නේ එක එක අකුරු තියෙන බස්. A B C D E ඒ වශයෙන් අකුරු වලට බෙදලා තියෙන එක පැත්තෙන් පැත්තට. දැන් මේ බස් එකේ යන ගමන් මම ඔයාලට පෙන්නන්නේ අපේ ටවුන් එක. අපේ ටවුන් එක ගොඩක් සාම්ප්‍රදායික, ඒ කියන්නේ අර ඉපැරණි බව රැකගෙන දියුණු වෙන නගරයක්. බලන්නකෝ මේ ගොඩනැගිලි වලත් තියෙන අර ඉපැරණි ගතිය, කියන්නේ අර පැරණි ගතිය බොහොම අපූර්වට ලස්සනට තියෙනවා. මම ගෙදර එනකන් බලන් ඉන්නේ කවුද කියලා බලන්නකෝ. අර බැල්කනියට වෙලා චූටියට ඉන්නේ. චාව් චාව් ශෝකනේ තාත්තට චාව් කිව්වා. වීඩියෝ එකට ගන්න මෙතනදී කොච්චර චාව් කියන්න කිව්වත් මේ ළමයා චාව් කිව්වෙම නෑ. ඔන්න ඔය විදිහට ඉතින් ගෙට ඇවිල්ලා වටලප්පමකත් රස බලලා තමයි ඉතින් නතර උනේ. එහෙනම් චාව් ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.